ළඟදි දවසක අපි දන්න කෙනෙක් අපිට කිව්වා එයාගේ ඉලෙක්ට්‍රික් ප්ලේන එකේ පැත්තෙන් දුම් එනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා බැලුවා. බලද්දි මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. බෙල්ට් එක ඒක කේස් එකේ ඇතිල් වෙනවා. ඒ ඇතිල් වුණාම මේ කවර් එක පිච්චිලා ගිහිල්ලා තියෙනවා. ඒ ඇතිල් වෙන හින්දා තමයි දුම් ඇවිල්ලා තියෙන්නේ. අපි බැලුවා ඇයි එහෙම ඇතිල් වෙන්නේ කියලා. අපි ගලවලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. ගලවලා බලද්දී පේනවා ඒ බෙල්ට් එක කේස් එකේ ඇතිල් වෙනවා තියෙනවා ගොඩක් තැන්වල. ඒ ඇතිල් වෙන්න හේතුව බෙල්ට් එක තියෙන්න ඕනේ තැනට වැඩිය මෙහාට පැනලා තියෙනවා. කරකවල බැලුවාම ඒ බෙල්ට් එක ආයි තිබිච්ච තැනට දාන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බෙල්ට් එක ලූස්. ඒ ලූස් හින්දා කැරකෙනකොට බෙල්ට් එක මෙහාට පයින්න බලනවා. දිගටම දිව්වනම් බෙල්ට් එක ගැලවෙන්නත් පුළුවන්. අපි බෙල්ට් එක මාරු කරන්න තීරණය කළා. බෙල්ට් එක ගැලවුවාම තියෙන්නේ මේ වගේ තියෙනවා ඇතිල්ලිච්ච පාරවල් සහ මේ පැලිච්ච පාරකුත් තියෙනවා. ඒ බෙල්ට් එක ලූස් හින්දා අර අමුතු සද්දයක් එක්ක ස්ලිප් වෙලා තමයි පටන් ගන්න. අලුතෙන් බෙල්ට් එකක් දැම්මා. බෙල්ට් එක අපි ගත්තේ සංඝරාජ මාවතේ තියෙන කඩේකින්. ඒ බෙල්ට් එක එවෙල ගන්න නැති වුණත් ඒගොල්ලන්ට ඕඩර් එකක් දැම්මහම ඒගොල්ලෝ අපිට ෂිප් කරලා එව්වා. මේ බෙල්ට් එක ගත්ත කඩේ නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. පුලිස් දෙකක් තියෙන තැනක බෙල්ට් එකක් දානකොට ඉස්සලම පොඩි පුලියකට දාගෙන ඊට පස්සේ ඇදලා පැත්තකට මෙහෙම අල්ලලා කරකවන්න බෙල්ට් එක එතකොට ඉබේම වැටෙනවා. මේ වගේ බෙල්ට් එක දාගන්න හරිම ලේසියි. බෙල්ට් එක හොඳට අදටත් තියෙනවා. කවරේ හයි කරන්න කලින් අපි මැෂින් එක රන් කරලා බැලුවා. දැන් බෙල්ට් එක පනින්නේ නැහැ. මේ මැෂින් එක දිගට පාවිච්චි කරනවා නම් අපි රෙකමන්ඩ් කරා පිච්චිලා ඉස්සිච්ච කොටස් කපලා අයින් කරන්න කියලා. මොකද ඒක පැටලෙන්න පුළුවන්. සහ පුළුවන් නම් අර ඇරිච්ච කොටස් ටික වහගන්න කියලා. මේ කවරේ හයි කරනකොට අපි පරිස්සම් වුණා මේක ආයි බෙල්ට් එකේ ගෑවෙන්නේ නැති වෙන්න හයි කරන්න. මොකද එක ඇනේ විතරක් තියෙන හින්දා ඇදේට හයි වුණොත් ආයිත් කවර එක බෙල්ට් එකේ ගෑවෙන්න පුළුවන්.
හරියට හයි වුණාද කියලා අපි හොඳට බැලුවා. හරියට හයි වුණා නම් අර කානුව වගේ පැත්තක එකක් තියෙනවා. ඒ වගේම පල්ලෙහා හරියට ෆ්ලෂ් එකට තියෙන්න ඕනේ. දැන් ඒක මේ වගේ හොඳට ෆ්ලෂ් එකට හයි වෙලා තියෙනවා. අපි කපලත් බැලුවා. මැෂින් එක තිතට වැඩේ සරලයි ලේසි.